ඔන්න ඉතින් අදත් ලස්සනම ලස්සන දවසක්. ඉතින් මං හිතුවා අද ගේ ටිකක් අස් කරගන්න ඕන කියලා. ඒක නිසා මම උදේම්ම පොඩි වෙලාවක් මිදුලට වෙලා ඉඳලා උදේම්ම ටිකක් වේල පහින්ම උයාගත්තා. අද නම් ඉතින් උදේට ඉව්වා දවල්ටත් එක්කම. ඉතින් ගෙදර වැඩ කරනකොට ඉතින් උය ඉන්න බැහැනේ. ඉතින් මම ඒක නිසා වේලාසනම උදේට දවල්ටත් එක්කම උයාගත්තා. එතකොට වැඩ ටික කරගෙන යන්නනේ තියෙන්නේ. ඉතින් එතකොට නම් මාරම ලේසි. ඉතින් මං උයන අතරේ හස්බන්ඩ් කෙසෙල් කැනක් කපලා තියුණා. මේ මං හිටවපු කෙසෙල් කැනක් ලොකුවට කෙසෙල් කැන හැදිලා තියුණා. ඉතින් අපි අහල පහල අයට අපේ අම්මලාටත් ගෙනියන්නත් එක්කම ඒව කපලා තියාගත්තා. ඉතින් අපි නම් එහෙම තමයි අපිට හම්බ වෙන අපේ ගෙදර හැදෙන ඕනම පළතුරක් හැමෝත් එක්කම බෙදාගෙන තමයි කන්නේ බොන්නේ. එතකොට ඒක මාරම හිතට සතුටක්. ඉතින් ඔන්න ඒ අතරේ හස්බන්ඩ් මට මගේ බොංචි වැල් ටිකට කෝටු ගහලා දුන්නා. ඉතින් මේ වගේ ගිරනිසි කෝටු වල ඉතුරු වෙච්ච මේ කොළ ටික තිබුණා. ඒවා මං මිරිස් පැලවලට එහෙම දාගත්ත පෝර වෙන්න. ඉතින් මේවා හරිම හොඳයි. නිම් පැලවලට මාර විදියට පෝර දෙනවා. ඉතින් ඒ ටිකක් දාගෙන මොන්න මං ගෙදර වැඩ ටික පටන් ගන්න හිතුවා. ඉතින් අද අප්‍රේල් 12. ඉතින් ඊයේත් මං ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. අවුරුද්දට shopping කරපු වීඩියෝ එකක්. ඉතින් අද නම් අරන් ආවේ ගේ අස් කරන එක. ඉතින් ගේ අස් කරනවා කිව්වට මකුණු දැල් කඩලා ඒ දේවල් කරලා තියෙන්නේ. අර පොඩ්ඩක් ඩස්ට් එක තියෙනව පිහදාගෙන ගේ ටිකක් අතු ගාලා මොප් කරගන්න තමයි තියෙන්නේ. වැඩි දෙයක් නැහැ. ඉතින් මං මුලින්ම කාමරෙන් පටන් ගන්න හිතුවා. ජනෙල් ටික එහෙම ඇරලා ඊට පස්සේ මේ බෙඩ් ෂීට් මාරු කරලා අලුත් බෙඩ් ෂීට් දාගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ අලුත් අවුරුද්දට අනිවාර්යෙන්ම ඒ දවසට ඒ සතියට ඉතින් අපේ බෙඩ් එකත් ඉතින් ලස්සන කරගන්න ඕනනේ. ඉතින් අනිවාර්යෙන්ම බෙඩ් ෂීට් මාරු කරලා ලස්සන අලුත් බෙඩ් ෂීට් දාගන්න ඕන. ඉතින් මම මේ විදියට හොදලා සුවඳ ගහන අලුත් බෙඩ් ෂීට් මගේ ඇඳට දාගත්තා. ඉතින් අලුත් අවුරුද්දක් එනවා කියන්නේ අපි හැම අතින්ම අලුත් වෙනවනේ. අපේ සිතුම් පැතුම් වලින් ඒ හැම දෙයකින්ම අලුත් වෙනවා වගේම අපේ ගේ දොර වඩ පිටාවෙන් හැමදේම අලුත් වෙනවනේ. ඉතින් අනිවාර්යයෙන්ම අපේ කාමරේ තියෙන දේවල් ගැන වැඩි ගොඩාක් දේවල් ඕනේ නැහැ. බෙඩ් ෂීට් මාරු කරලා ඒ විදියට ඒ වගේ දේවලුත් වෙනස් කරගන්න ඕන. එතකොට මාර විදියට ජීවිතේ අලුත් වෙනවා, ලස්සන වෙනවා, වෙනසක් වෙනවා. ඉතින් මං අනිවාර්යයෙන්ම මේ විදියට ඕනම වෙලාවකදී ඒ කියන්නේ අලුත් මාසයක් ලබනකොට ඒ වගේ දේවල් වලදී අනිවාර්යයෙන්ම බෙඩ් ෂීට් මාරු කරගන්නවා. ඉතින් මම වෙනදත් කියනවා වගේම අපි නිස්කලංකව අපි වැඩි වෙලාවක් ගත කරන්නේ අපේ රූම් එකේනේ. ඉතින් අනිවාර්යයෙන්ම අපේ රූම් එක පිරිසිදුව පිළිවෙලට තියාගන්නම ඕන තැනක්. ඉතින් මම නම් හරිම ආසයි රූම් එක පිරිසිදුව පිළිවෙලට සුවඳට තියාගන්න. ඉතින් ඔන්න බෙඩ් ෂීට් මාරු කරලා ඒ වැඩ ටික කරලා රූම් එක අතු ගා ගන්න තමයි තියෙන්නේ. අතු ගාගෙන සාලේ ටික පොඩි වෙනසක් කරගන්න තියෙනවා. අන්තිමටම තමයි ඉතින් ඔක්කොම මොප් කරලා දාන්න හිතාගෙන ඉන්නේ මම. ඉතින් මම නම් මෙහෙම තමයි. දැන් මේ අවුරුද්දක් එනකොට ඕනම වෙලාවකදී දැන් ගෙවල් දොරවල් අස්පරස් කරනකොට ඒ වැඩ බෙදාගෙන තමයි කරන්නේ. එක දවසෙම කරන්න බෑ, අමාරුයි. ඉතින් මං ඒක නිසා වැඩ බෙදාගෙන එහෙම තමයි කරන්නේ. ඉතින් ඒ වගේම මං වෙන දවසක මකුණු දැල් ටික කඩා ගත්තා. දැන් ඉතින් අද ගේ මොප් කරලා දාන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙම වැඩ බෙදාගෙන කරනකොට හරිම ලේසි වැඩ ටික කරගන්න. නිතරම අපේ ගෙදර ලස්සනට පිරිසිදුව පිළිවෙලට තියාගන්නත් පුළුවන්. ඔන්න ඉතින් රූම් එක අස් කරලා අතු ගාලා හොදලා තිබිච්ච රෙදි ටිකත් වැලට දාලම ගේ ටිකක් වෙනස් කරගන්න හිතුවා. එතකොට ඉතින් රෙදි ටිකක් තිබේටම වේලෙනවනේ. රෙදි ටික වැලට දාගෙනම ඉතින් ඉතුරු වැඩ ටික කරගන්න ඕන.
ඉතින් දැන් ඔන්න සාලේ වැඩ ටික කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මොන වැඩේ කරන්නත් ඉස්සෙල්ලා මං ජනේල් ටික ඇරලම වැඩ පටන් ගන්න හිතුවා. ඉතින් මේ විදියට උදේට ජනේල් ටික ඇරලා ඒ හිරු එළිය ගෙට එනකොට පුදුම තරම් ලස්සනයි. ඒ විදියට ඒ හිරු එළිය ඇඟට සනීපයි. ඉතින් මේ විදියට ජනේල් ටික ඔක්කොම ඇරලා වැඩ ටික පටන් ගන්නවා. ඉතින් මම මේ පුටු පිහ දාන එකත් දැන් සති දෙකකට කලින් විතර කරා. ඒ වුණත් පුදුම තරම් ඩස්ට් එකක් තියෙන්නේ. අර වෙනද තරම්ම නැති වුණත් ඩස්ට් එක තියෙනවා. ඉතින් මම මේවත් ටිකක් පිහ දාගෙනම අනිත් වැඩ ටික කරන්න හිතුවා. ඉතින් දැන් ඔයාලත් වැඩ කරලා ඉවරද කොහොමද? අවුරුද්දට ලෑස්ති වෙනව ඇති නේද? ඉතින් මම නම් අනිවාර්යයෙන්ම අවුරුද්දක් එනකොට මේ තියෙන පුටු ටික එහාට මෙහාට කරලා ලස්සන මල් පෝච්චියක් තියලා ඉන්ඩෝ ප්ලාන්ට් එකක් තියලා ඉතින් පොඩි දේවල් එහාට මෙහාට කරලා පොඩි වෙනසක් කරගන්නවා. ඉතින් ඒක මගේ පුරුද්දක් වෙලා දැන් නම්. ඉතින් මම හිතනවා ඒක විදියටම ඒකාකාරීව ඉන්නේ නැතුව ඉතින් අපේ ගේ අපි ඉන්න තැන පොඩි හරි වෙනසක් කරාම අපට ඉන්න ආස හිතෙනවා වෙනසක් වෙනවා. එතකොට අර gedara ඉන්න එක gedara දකින්න පාරට සතුටක් ලැබෙනවා. ඉතින් මගේ යාළුවොත් මේ වගේ දේවල් කරනවා ඇති නේද? ඉතින් ඕනම ගෑනු ළමෙක් ඕනම ගෑනු කෙනෙක් ඉතින් ආසයින පිරිසිදුව පිළිවෙලට ඉන්න. ඉතින් අනිවාර්යෙන්ම ඒ දේ අපේ ජීවිතවලට තියෙන්න ඕන දෙයක් පිරිසිදුකමයි පිළිවෙලයි කියන දේ නම්. ඔන්න දැන් මම පුඩු ටිකේ ඔක්කොම ඩස්ට් එක පිහදාගෙන මේ ටීවී එක ගාව තියෙන පොඩි ස්ටූල් එකේ තියෙන දූවිලි ටිකත් පිහදගත්තා. ඉතින් බලන්නකෝ කොච්චර උදේ හවස ගේ අතු ගෑවත් මේ විදිය තමයි පුදුම තරම් දූවිලි ගොඩක් පුදුම තරම් ඩස්ට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් මෙහෙමද කොහොමද කියලාත් කමෙන්ට් එකක් දාන්නකෝ. අපේ ගෙදර නම් මෙහෙමයි මකුණු දැල්ලුණා සතියකට සැරයක් වගේ පොඩ්ඩක් හරි හැදෙනවා. ඉතින් හරිම කරදරයක් මේ මකුණු දැල් වලින් නම්. ඉතින් ඔයාලට මතක ඇතිනේ මගේ වීඩියෝ බලන කෙනෙක් නම් මං ඉතින් අර මෙතන තිවිච්ච පොඩි පුටුව එහා පැත්තේ ජනේල ගාවට දාලා ස්ටූල් එක මැදින් තියලා එතනින් චූටි ලස්සන මල් පෝච්චියක් තියුවා. දැන් නම් ඉතින් පොඩියට ලස්සන එලියක් ඇවිල්ලා තිනවා මගේ සාලෙට. ඉතින් දැන් කරන්නේ මේ පුටු ටිකේ කොට්ට ටික මාරු කරලා ඒකත් පොඩි වෙනසක් කරගන්න එක. දැන් සමහරු හිතන් ඉන්නවනේ ගයක් ලස්සන කරගන්න ලොකු මුදලක් යනවා කියලා. එහෙම නැහැ. ඉතින් අපිට තීන විදියට තීන දේ ටිකක් එහාට මෙහාට කරලා පිළිවෙලක් කරගෙන ඒ තීන තැන පොඩි වෙනසක් කරගන්න එක තමයි ලස්සන කියලා කියන මම නම් දකින්නේ. මහා ගොඩක් අර මුදල් වියදම් කරලා ඒ වගේ දේවල් නම් කරන්න ඕනේ නැහැ. ඒව බොරු වැඩ. ඉතින් ගොඩාක් සල්ලි තියෙන කෙනෙකුට නම් ඉතින් කමක් නැහැ. ඒ ගුණත් ඉතින් අද කාලේ අනුව අපි හැමෝටම ඉතින් අමාරු වෙන්නේ තීන තැන පොඩි වෙනසක් කරගත්තාම මං හිතනවා ලස්සනයි කියලා. ඉතින් ඔන්න සාලේ ටික අස්පරස් කරගෙන අතුපතු ගාලා දැන් හදන්නේ මොප් කරගන්න. ඉතින් අන්තිම වැඩේ තියෙන්නේ දැන් නම් ඉතින් හොඳටම මහන්සි. ඔයාලට මේ පොඩි වීඩියෝ එකක් වුණාට ගොඩාක් වැඩ කරලා තමයි දැන් නම් ඉන්නේ. දැන් වෙලාවත් 12ට විතර ඇති. අද නම් අර ඊයේ තරම් අවුවක් නැහැ. රස්නියක් නම් ලොකුවට ඇත්තෙම නැහැ. ඒක නිසා ඉතින් වැඩ ටික හොඳට කරගන්න පුළුවන්. ඉතින් මම අද මේ වැඩ ටික ඉවර කරලා හවසට යන්න ඕන පුඩ් සිටියටත්. ඉතින් බඩු ටිකක් ගේන්න තියෙනවා. ඉතින් මම ඊයේ වීඩියෝ එකනොත් කිව්වනේ ඒ වැඩ ටිකත් ඉවර වුණාට පස්සේ ඉතින් හෙටයි අනිද්දායි පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න පුළුවන්.
දැන් හෙට හවසට විතර හස්බන්ඩ්ලා අම්මලා ගෙදර යන්න ඕන. ඉතින් ඊට පස්සේ අවුරුදු දවසේ රෑට තමයි අපේ ගෙදර යන්නේ. ඉතින් මේ දවස් ටික නම් මං ආසම දවස් ටිකක්. ඉතින් ඔයාලටත් එහෙම වෙන්නේ නැති නේද? ඉතින් මගේ වීඩියෝ බලන හොඳ ආදරණීය යාළුවෝ ටිකක් ඉන්නවා. මට හැමදාම ලස්සන කමෙන්ට් දෙවන. ඉතින් ඒ හැමෝටම ගොඩක්ම ස්තුතියි. ගොඩක්ම ආදරෙයි. ඉතින් මේ ඉන්නා වගේම දිගටම මාත් එක්ක ඉන්න කියලා ඔයාලට කියනවා. ඉතින් මට මේ වීඩියෝ කරන්න ආස හිතෙන්නෙත් ඒ ඔයාලා දාන කමෙන්ට් හින්දාමයි. ඉතින් මේවා ඒ කියන්නේ මේ වීඩියෝ කරන එක එපා වෙන වෙලාවට ඉතින් ඔයාලගේ ලස්සන කමෙන්ට් එකක් ආවට පස්සේ ආයි කරනවා කියලා හිතෙනවා. ඒ තරම් ඒ කමෙන්ට් එක ගොඩක්ම අපි දිරිමත් කරන්න ගොඩක්ම හොඳ දෙයක්. ඉතින් ඒ හැමෝටම ගොඩක්ම ස්තුතියි. ඉතින් ඔන්න දැන් නම් මගේ වැඩ ටික ඉවරයි. දැන් වෙලාව 1ට විතර ඇති. දැන් නම් හොඳටම බඩත් ගිනි. ඉතින් බලමුකෝ මගේ ගේ කොහොමද ලස්සන කියලා. දැන් නම් ඉතින් මගේ හිතට මාරම සතුටුයි මේ පිළිවෙල දකිනකොට. අර වැඩේ කරපු එකේ මහන්සියේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා හිතෙනවා. ඉතින් ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා. ඉතින් මගේ ගාව තියෙන මේ වගේ චූටි මල් පොකුරු ඒ වගේ දේවල් එකතු කරලා මම මගේ ගේ ලස්සනට පිරිසිදුව පිළිවෙලට අස් කරගත්තා. දැන් නම් මට මාරම සතුටුයි. දැන් ඉතින් වැඩ ටිකත් ඉවරයි. දැන් ඉතින් කාලා එහෙම වොෂ් එකක් දාලා පොඩි වෙලාවක් ඉතින් නිදහසේ ඉන්න ඕන. දැන් නම් වෙලාව කොහමත් 4ට විතර ඇති බලන්නකෝ අහස කළු කරලා වහින්න වගේ. ඉතින් ඔන්න පොඩි වෙලාවක් එළියට වෙලා ඉඳලා අපි දෙන්නත් එක්ක ගියා පුඩුසිටියට. දැන් තමයි ඔන්න ආවේ බඩු ටික අරගෙන. ඉතින් බලමු අද මම මොනවද ගෙනාවේ. ඉතින් එන්නකෝ බලන්න ඔයාලාත් මොනවද ගෙනාවේ බලන්න. ඉතින් මේ වගේ අලුත් මලුත් බිස්කට් එකක් හම්බුණා. මම නම් මේක කාලා තියුන්නේ නැහැ. ස්ට්‍රෝබෙරි පොප් කියලා. ඉතින් ඒකත් ගෙනාවා මං අවුරුදු මෙසට තියාගන්න. ඉතින් ගොඩක්ම කැවිලි ಜಾති මම හදන්නේ නැහැ මේ පාර. ඉතින් අපේ අම්මා හදනවා කැවුනුයි මුං ගෙඩි. ඉතින් හස්බන්ඩ්ලා අම්මා කොකිස් දෙනවා කිව්වා. ඉතින් පල්ලෙහා ගෙදරකින් ආස්මී හම්බුණා. ඉතින් මං අලුව ටිකක් වගේ හදන්න හිතන් ඉන්නවා. ඉතින් බලමු. ඉතින් කොහොම හරි මේ වගේ දෙයක් හරි හදා ගන්න ඕන. ඉතින් මෙන්න මේ ටික තමයි අද මං ගෙනාවේ. දැන් ඉතින් මේ ටික පිළිවෙලට අහුරගෙන අද දවසේ වැඩ ටික ඉවර කර ගන්න ඕන. ඉතින් දැන් නම් මට නිදහසක් දැනෙනවා. වැඩ ටික ඔක්කොම වගේ ඉවරයිනේ. ඉතින් ආව ගමන්ම මේ විදියට බඩු ටිකත් අස් කරගත්තාම පිළිවෙලයි. ඒ කියන්නේ නැත්තම් ඒව තනින් තන දාලා පස්සේ අස් කරගන්න හිටියොත් එපා වෙනවා. ඉතින් දැම්මම අස් කරගෙන පිළිවෙලක් කරගත්තාම ලේසි. ඉතින් අද දවසේ මම කරගන්න හිතපු ඒ හැම වැඩක්ම ඒ විදියටම කරගන්න පුළුවන් වුණ ලස්සන දවසක්. ඉතින් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.